අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේන වා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරන්ති. හොඳමයි. මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ගෝචර වන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලාද බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලාද සම්‍යක් දෘෂ්ටික තලවල ඉන්න ඒ සියලු දෙනාම මේ දහම් දේශනාව සමගින් සහ සම්බන්ධ වේවා ඒකාත්මික වේවා කියලා නැමත වතාවක් සාදුනාදයක් පවත්වමු. හොඳමයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ සියලු දෙනාම අද දවසේදී සිල් සමාදන් වෙලා ඉන්නේ. ලෝකේ තිබෙන්නා වූ බොහෝ දේවල් අතරින් ඊ타ත්ම දුර්ලභ කාරණයක් තමයි සීලය කියලා කියන්නේ. දැන් අපි දාන සීල කියන වචන දෙක ගත්තාම මේ අතරිනුත් පින්වතුනි ලෝකේ ගුණවන්තයින් දානපතියන් ගත්තාම අඩුවෙන්ම දකින්නට ලැබෙන්නේ සීලවන්තයින් තමයි. සිල් ගුණය පුරණ අය තමයි අඩුපාඩුවකට තියෙන්නේ. එතකොට මේ සීලයේ වටිනාකම කොච්චරද කියලා කියනවා නම් බුදුහාමුදුරුවෝ එක දවසක් ශාක්‍යයන් අමතලා කියනවා, ශාක්‍ය රජදරුවනි, නුඹලාගේ ඔය රාජ සම්පත් වටින්නේ නැහැ එක් දිනක් අටසිල් සමාදන් වන පුද්ගලයෙකුගේ ඒ සුළු කාලයක සමාදන් වෙලා ඉන්න අෂ්ටාංග උපෝසත සීලය තරම් කිය. ඒ තරම් වටිනාකමක් තිබෙනවා මේ පින්වතුන් පින්වතියන් අද සමාදන් වෙලා ඉන්න මේ සීලය. මම මුලින්ම මාතෘකා කර ගත්තේ මේ ගාථාව පතව්‍යා ඒක රජ්‍යේන. ඒක රජ්‍යේන කියලා කියන්නේ මුළු මහත් මනුස්ස වර්ගයාටම එක රජෙක් බවට පත්වීම. එක රජෙක් කියලා කියන්නේ කවුද? සක්විති රජෙක්. හරියටම හරි. ඔය තේරුණි? සග්ගස්ස ගමනේනවා. සග්ගස්ස කියන්නේ ස්වර්ගය. ගමනේන කියනකොට තේරෙනව නේද? ස්වර්ගයට යෑම. වා කියන්නේ හෝ කියලා. වා කියන්නේ පාලියෙන් හෝ කියනවාට. ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන. දැන් අතන කිව්වා ඒක රජ්‍යේන කියලා. මෙතන කියනවා සබ්බ ලෝකාදිපච්චේන. එහෙනම් මේ සක්විති රජුරුව අතරයි සබ්බ ලෝකාදි සියලු ලෝකේ රජුරුව අතරයි වෙනස මොකද්ද? සබ්බ ලෝක කිව්වහම පින්වතුනි ලෝක කීයක් තියෙනවද? අපි අයිති මේ සක්වලට ලෝක 31ක් තියෙනවා. ඒ 31 තලයටම රජ කෙනෙක් වෙනවට වැඩිය සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං කියලා කියනවා. එහෙනම් ඔය කියපු මුළු මහත් මේ ජම්බුද්වීප තලය, ජම්බුද්වීපය කියලා මම මෙතන සඳහන් කළේ පෘථුවි තලයට. මේ ජම්බුද්වීපයට සක්විති රජ කෙනෙක් වෙනවාටත් වැඩිය, දිව්‍ය සම්පත් ලබනවාටත් වැඩිය, 31 ලෝක තලයේම රජ කෙනෙක් වෙනවාටත් වැඩිය වටිනාකම තිබෙනවා සෝතාපන්න ඵලයට පත්වීම පිළිබඳව. සෝතාපන්න ඵලය ලබා ගැනීම. එහෙනම් නිවන් දකින්නට බලාපොරොත්තුවෙන් ඉන්න මේ නිවන කියන කාරණේ තමයි මේ හැම කෙනාම ඉදිරියෙන් තියාගෙන ඉන්නේ. අපි මොන දේ කරලා හරි අවසානයේ නිවනින් නිවෙනවා කියන චේතනාව තියෙනව නේද? එහෙනම් ඒ නිවන් මාර්ගයට යන ගමනේ පළවන පියවර මොකද්ද?
පළවන පියවරනේ සෝතාපන්න වීම. එහෙනම් ඒ කාරණය ගැනනේ අපි ඉස්සරලාම කතා කරන්නට ඕනේ. එහෙනම් කෙනෙක් මේ ඉන්න ජීවිතයෙන් අපි පෘථග්ජන භාවය කියලා කියමුකෝ. මේ පෘථග්ජන භාවයේ තුලින් සෝතාපන්න භාවයට පත්වන්නේ කොහොමද කියන කාරණය අද අපි කතා කරනවා, තේරුම් ගන්නවා. ඒ වෙනුවෙන් තමන්ගේ හිත පිහිටවනවා. ඉස්සරලාම සෝතාපන්න භාවයේ කරා යන්නට කලින් ඒ ගැන කතා කරන්නත් කලින් සීලය පිළිබඳව පුංචි කාරණා ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද සමාදන් වෙලා ඉන්නේ සීලයනේ. ඕකේ වටිනාකම, ඒකේ වෙනස, විවිධත්වය ගැන මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. පින්නතුනි, අද අපි මේ සමාදන් වෙලා ඉන්න සීලයට කියනවා සිල්වත කියලා. මේක සිල්වතක් කියලා කියන්නේ අපි. කොච්චර වෙලාවකටද සමාදන් වෙලා ඉන්නේ? උදේ ඉඳලා හවස් වෙනතුරු ඇතැම් මුදවිය පහුවදා එළි වෙනතුරු සමාදන් වෙනවා. සීමා සහිතයි නේද? සීමා සහිත වැඩවලට අපි මොනවද කියන්නේ? කෙටි කාලීන වැඩවලට මොනවද අපි කියන්නේ? ඒවට කියනවා අපි කෙටි කාලීන වැඩවලට. නෑ. ඕක සාමාන්‍ය භාවිතී. දැන් ඔයාලා සාමාන්‍ය ජීවිතේ වැඩක් කරලා ගෙදර එනවා. ඒ වැඩේට මොකක් කියලාද කියන්නේ? තාවකාලික වැඩ. ඕවට තව වචනයක් කියනවා පාර්ට් ටයිම් කියලා. කියනවා නේද? පාර්ට් ටයිම් එකක් වගේ. හාමුදුරුවෝ ජීවිත කාලේම සිල් රකින්නවා. ඒක මොකද්ද? ඒක ෆුල් ටයිම් එකක්. මේක පාර්ට් ටයිම් එකක් තමයි මේ කරන්නේ. ඒ කියන්නේ ගිහි ජීවිතයක් තුල ඔයාලා කරන පින්කම්, සිල් මේ ඔක්කොම මොනවද? ඔයාලා පාර්ට් ටයිම් කරන අය. බුද්ධ ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසනය මුල් කරගෙන පාර්ට් ටයිම් කරන්නේ. අපි කරන්නේ ෆුල් ටයිම් එක. ඒකයි මේ වෙනස. ඔයාලගේ අපේ වෙනස ඕක. එහෙනම් අපි බලමු මෙහෙම. හොඳද? මේ විදියට බලමු. දැන් මේ සීලයේ සාමාන්‍යයෙන් ඔයාලා දැන් මේ අද විහාරස්ථානයට ඇවිල්ලා මේ අට්ඨාංග උපෝසත සීලයේ සමාදන් වෙන්නට කලින් තමන් නිත්‍ය වශයෙන්ම ආරක්ෂා කරන්නේ පන්සීල් කියමුකෝ. ඉස්සල්ලාම ඔතනින් පටන් අරගෙන අපි එමු. අපිට පැයකට වඩා වෙලා තියෙන හින්දා හොඳයි. අපි බලමු මෙහෙම. ගමේ මිනිස්සෙක් ඉන්නවා. ඔය මිනිස්සයා හැමදෑම හවසට ගමේ තියෙනවා බෝක්කුවක්. තියෙනවද ගෙවල් ගාව? හන්දියක බෝක්කුවක් තියෙනවා. හවසට ගිහිල්ලා මේ මිනිස්සයා ඔය බෝක්කුවකට ගිහිල්ලා මුළු ගමටම බයිනවා. මේ බයිනකොට මේ මිනිස්සයාගේ කැඩෙන්නේ මොන සිල්පදේද කියලා කියන්න බලන්න මට. මොන සිල්පදේද? ඇත්තටම කියන්න ඕනේ ඈ. ඒ මිනිස්සයා බැන්නට ඒ මිනිස්සයා හැම මේ කතා කළා. දැන් මං අහන්නේ පන්සිල් වල පරුසා වාචා නැහැ. ඒක තියෙන ආජීවට්ටමක සීලී. දැන් සාමාන්‍ය ගිහියන්ට අයිති පන්සිල්නේ. කැඩෙන්නේ මොන එයා බොරු කියන්නේ. ඇත්තමයි කියන්නේ. මුළු ගමේම මිනිස්සුන්ගේ ඇත්ත කියලා බයින්නේ. උඹලගේ මේ වාගේ වැරදි තියනවා කියලා මුළු ගමටම මිනිස්සයා බයිනවා. හැබැයි අපේ මහත්තයෝ ඇත්ත කියන්නේ. මුසාවාද නෙමෙයි. ඇත්තමයි කියන්නේ. අහවල් ගෙදර මේ වගේ අඩුපාඩු තියෙනවා. අහවල් ආරච්චි මහත්තයාගේ මේ වගේ අඩුපාඩු තියෙනවා. අහවල් උපාසකම්මගේ මේ වගේ අඩුපාඩු තියෙනවා කියලා ඇත්තමයි කියන්නේ. මුසාවාද කැඩෙන්නේ. මං අහන්නේ කැඩෙන සිල්පදේ මොකද්ද? කියන්න බලන්න. පන්සිල් ඒක තමයි නේද? කෙටියෙන්ම උත්තරේ දුන්නා. ඒක ගොඩක් සාර්ථකයි පිළිතුර. බලන්න අපි දැන් එක එක බලමුකෝ නේද? පළවෙනි පන්සිල් වල පළවෙනි සිල්පදේ දැන් අපි තෝරගන්න ඕනේ. මේක අපි හොඳට තෝරගමු. මේක හරි වටිනවා. මොකද මේ සීලේ සමාදන් වීම තමයි මිනිස්සෙක් බවට පත් කරන්නේ. හොඳද? හරි. පන්සිල් සමාදන් වෙන එක ගැනත් අපි එහෙම කතා කරමු. ඇයි? එතනින් පස්සේ මේ සීලේ වටිනාකමත් අපිට තේරුම් ගන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් පන්සිල් වල පළවෙනි සිල්පදේ මොකද්ද?
එතකොට බලන්න ඔය මිනිස්සයා කවදාවත් සත්තු මරණ කෙනෙක් නෙවෙයි. ඔය බෝක්කුව උඩට වෙලා බයින මිනිස්සයා කවදාවත් සත්තු මරන්නේ. ඒකනේ බොහොම ගැම්මෙන් ඇවිල්ලා කතා කරන්නේ. බය නැතුව කතා කර විශාරදව කතා කරන්නේ ඒකයි. ඔක්කොටම බයිනවා හැබැයි. ඔක්කොටම බයිනවා. කවදාවත් සත්තු මරන්නේ ඒ පුද්ගලයාගේ පළවෙනි සිල්පදයේ ආරක්ෂා වෙලා. පළවෙනි සිල්පදය කඩන්නේ. දෙවෙනි එක අදින්නා දාන. කවදාවත් මේ මිනිස්සු අනුන්ගේ දෙයක් ගන්න අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න කෙනෙක් නෙවෙයි. තුන්වෙනි එක කාමයේ වර්ධවා හැසිරීම. කවදාවත් මේ පුද්ගලයා එවැනි වරදක් කරන කෙනෙක් නෙවෙයි. එහෙම වැරදි කරන්නේ නෑ මේ පුද්ගලයා. තුන්වෙනි එක හතරවෙනි එක හතරවෙනි සිල්පදය මුසාවාදා. කවදාවත් මිනිස්සෙක් බොරුවෙන් මුලාවෙන් රවටන කෙනෙක් නෙමෙයි මෙයා. පස්වෙනි එක මොකද්ද? ඔව් මේ මිනිස්සයා අර බෝක්කුව උඩට වෙලා බැන්නට කවදාවත් මත්පැන් පානය කරන කෙනෙක් නෙමෙයි. බලන්නකො පන්සිල් ඔක්කොම තියෙනවා. හැබැයි මුළු ගමටම ඇහෙන්න බයිනවා. මුළු ගමටම ඇහෙන්න බයිනවා. සිල් කැඩිලාද? ඉතින් සිල් කැඩිලා නැහැ. එහෙනම් මුළු ගමටම ඇහෙන්න බයින මිනිස්සුයෙකුට පන්සිල් තියනවද නැද්ද? පන්සිල් තියෙනවා. හැබැයි නැති එකක් තියෙනවා. මොකද්ද? සාමාන්‍යයෙන් වචනේ සංවරකම අඩුයි. වචනේ සංවරකම අඩුයි. හැබැයි සිල් කැඩිලා නැහැ. සිල් කැඩිලා නැහැ. එතකොට ඒ මිනිස්සයා සීලවන්තයෙක්ද දුසිල්වතෙක්ද? ඒ මිනිස්සයා සිල්වතෙක්. එහෙනම් ඊගාව ඒ මිනිස්සයාගේ උපත මනුස්ස ජීවිතයකට අනිවාර්යයෙන්ම යන්නත් පුළුවන්කම තිබෙනවා. සීලේනේ මනුස්ස දිව්‍යතල තීරණය කරන්නේ නේද? එතකොට ඒ පුද්ගලයා තුල ගුණයකුත් පිහිටනවා. ඉතින් බලන්න මේ සිල් කැඩීම පිළිබඳව මේ සීලය ආරක්ෂා කරවීම පිළිබඳව අපි තේරුම් ගන්න එක ක්‍රමවේදයක් තමයි මම ඔය කියලා දුන්නේ. හොඳද? හරි. අරාබියේ ඉන්නවා මොහමඩ් ලෙබ්බේ කියලා මිනිස්සෙක්. අරාබියේ ඉන්නේ මොහමඩ් ලෙබ්බේ. මේ මිනිස්සයාත් සතුන් මරන්නෙත් නැහැ. අනුන්ගේ දේවල් හොරකම් කරන්නෙත් නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. මත්පැන් පානය කරන්නෙත් නැහැ. සිල්වත්ද නැද්ද? සිල්වතේ. එතකොට අර මිනිස්සයා ඉන්නේ අරාබි. මෙයා ඉන්නේ අටියාවි හෝ මල්සිරිපුර. දෙන්නම සිල්වත් නේද? එතකොට පන්සිල් රකින්න ආගමක් බලපෑවද? නෑ. ඉතින් දෙන්නම සිල්වත් නේ. අර මිනිස්සයාත් අර පහම රකින්නවා නම් මේ ගමේ සිරිපාල මේ පහම රකින්නවා නම් දෙන්නම සිල්වත් නේද? එතකොට එහෙනම් ඇත්තටම පන්සිල් ඕනේ මොකටද ඉස්සල්ලාම? යහපත් මිනිස්සෙක් වෙන්න නේද? ඉස්සල්ලාම යහපත් මිනිස්සෙක් කියන එක එයා හරි හොඳ වැදගත් මිනිස්සෙක්. යහපත් මිනිස්සෙක් කියන මේ යහපත් කියන වචනේ එන්නේ ඕන් ඔතනින් නේද? යහපත් මිනිස්සෙක් වෙන්න ඉස්සල්ලාම පංචශීලී ඕනේ. තව උදාහරණයක් කියනවා. බොහෝම හොඳ මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා හරි උදේ ඉඳලා රෑ වෙනකම් පන්සලේ ඉන්නේ කියලා හිතන්නකො. උදේ ඉඳලා රෑ වෙනකම් පන්සලේ ඉන්නේ. කොහේ හරි පන්සලක් කියලා හිතන්නකො. හැම වැඩ කටයුත්තක් වෙනුවෙන් මේනවා නේද? හැම දෙයකටම සහසම්බන්ධ වෙනවා. ඒ වගේම සමිති සමාගම් වලත් ඉන්නවා. ඔය හැම දෙයකම ඉන්නවා. හරි? බොහෝම සමාජශීලීව ප්‍රියශීලීව ඉන්නවා කියලා හිතන්නකො. හැබැයි ඒ ගෙදරටත් අල්ලපු ගෙදරටත් අල්ලපු ගෙදරට නිතර යනවා එනවා. එතකොට මොකද්ද මෙයාගේ නැත්තේ? මොකද්ද නැත්තේ? සීලය නැහැ. එතකොට බිඳිලා තියෙන්නේ මොකද්ද? අර පහෙන් එකක් හරි නැත්තම් එයාගේ සීලය නැහැ. මොකද්ද? හැබැයි තියෙනවා මොකද්ද? ගුණය තියෙනවා සීලය නැහැ. එහෙනම් බලන්න මේ ලෝකයේ මිනිස්සෙක් වීම සුගතියටපත් කිරීම තීරණය කරන්නේ මොකද්ද? සීලයමයි හැම මොහොතකම තීරණය කරන්නේ. දැන් බලන්න ඉහළ පෙළේ
ඉහළ තනතුරුවල ඉන්න මිනිසුන් ළඟ ඉන්නවා බොහෝම හොඳට හදපු සුනකයෝ නේද? බොහෝම හොඳට හදපු සුනකයෝ සැප සම්පත්. දන් දීලා තියෙනවා සිල් රැකලා නැහැ. අනේ සමහර මිනිස්සුયો ඉන්නවා අපි ඔය නගරවල වලට යන රැට පේමන්ට් එකේ නිදි. සිල් රැකලා තියෙනවා දන් දීලා නැහැ. ඒ කියන්නේ මේ සීලය ඒ තරම්ම වටිනා ගුණයක්. ඒ තරම්ම වටිනා ගුණයක් සීලය කියලා කියන්නේ අද මේ ඔයාලා මොහොතකට හරි සමාදන් වෙලා තියෙන්නේ. දැන් අපි සීලය ගැන ටිකක් දැනගත්තා. දැන් අපි බලමු නිවන් අවබෝධ කර ගැනීම පිණිස පළවන පියවරනේ සෝතාපන්න වීම කියලා කියන්නේ. එතකොට මේ සෝතාපන්න ඵලයට පත්වන්නේ කොහොමද? මොකද්ද පියවර? අපි දැන් සාකච්ඡා කරගන්නවා තම තමන්ගේ ගැටලුත් විසඳ ගන්නවා. දැන් මම දන්නවා මේ අය මනෝමයෙන් හදාගත්ත චිත්‍රණක් තියෙනවා. මෙහෙම වුණොත් මෙහෙම වේද දන්නේ. භාවනා කරන්න වාඩි වුණාම චිත්‍රයක් ඔළුවේ හදාගෙන ඒ චිත්‍රේ බලන්න හදනවා. එහෙම වුණක් තියෙනවා. එතකොට තමන්ගේ හිතේ යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් මේකම අහමු. මේකම අහලා අපි ඒක විසඳ ගන්නවා. පින්නතුනි අපි අහලා තියෙනවා නේද? ඔය සෝතාපන්න ඵලයේ පටන් අරිහත් ඵලයේ දක්වාම මේ සංසාරේ අපිව ගැට ගහලා තියෙන ගැට 10ක් ගැන. ගැට 10කින් අපි ගැට ගහලා තියෙන්නේ. ඔය ගැට 10ක්, බැමි 10ක් ගැන අහලා තියෙනව නේද? එහෙනම් ඔය ගැට 10 බිඳගෙන යන එකනේ නිවන් දකින්නවා කියලා කියන්නේ. එහෙනම් මුලින්ම සෝතාපන්න වෙනකොට ගැට කීයක් කපලා දාන්න ඕනේ? ගැට 3ක් කපලා දාන්නට ඕනේ. ඒ ගැට 3 කපලා දාන්න කලින් කරන්න ඕන දේවල් 4ක් තියෙනවා. නේද? ඒ ගැට කපන්න කලින් ඒ ගැට කපන්න දෙයක් නෑ. නිකම්ම ඉබේම කැපෙනවා. සමහරු දන්නේම නැතුවත් කැපිලා. සෝතාපන්න වෙලා කියලා එයා දන්නේ නෑ. එහෙම අවස්ථා තියෙනවා. එහෙම තියෙනවා. එතකොට දුර්ලභ අවස්ථා තියෙන එක ගැටලුවක් කරගන්න එපා. බොහොම දුර්ලභ අවස්ථා තියෙනවා තමනුත් නොදන්න. හරි. ඉස්සල්ලාම කරන්න ඕනේ මොකක්ද? මේ සෝතාපන්න භාවයට උදා කර ගැනීමට නම් මේ ලෝකේ තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ධර්මතාවයක් තියෙනවනේ. ඇත්තටම කියනවනේ මේ ලෝකේ තියෙන යථාර්ථය. මෙන්න මේකයි ඇත්ත කියන පෙන්වලා දෙන කල්යාණ මිත්‍රේ මුණ ගැහෙන්න ඕන, ඇසුරු කරන්නට ඕන. එහෙනම් පළවෙනි එක මොකක්ද? කල්යාණ මිත්‍රේ. පින්වතුනි ලෝකේ අඩුවෙන්ම තියෙන දෙයක්. අඩුවෙන්ම අද තියෙන්නේ නිවන් මඟ කියලා දෙන කල්යාණ මිත්‍රේ. නිවන් මඟ කියලා දුන්නට විතරක් මදි. නිවන් මඟ වඩන, සිල් ගුණය රකින්න, ඒ ආකාරයේ ඉන්න. අපිට දකින්න තී කල්යාණ මිත්‍රේ කියලා හඳුන ගන්නට පුළුවන්. අපිට සාමාන්‍යයෙන් හිත ඇතුළට ගිහිල්ලා බලන්න බෑ. නමුත් බාහිර ක්‍රියාකාරකම් වලින් සාමාන්‍යයෙන් අපිට තේරෙන්නේ නේද? රකින්න සීලයෙන්, ඇවතුම් පැවතුම් වලින් තමයි අපිට තේරෙන්නේ. එතකොට නිවන් මඟ කියලා දෙන කල්යාණ මිත්‍රේ මුණ ගැහෙන්නට ඕනේ අංක 1ට. ඒක අභ්‍යන්තරයෙන් හම්බෙන එකක්ද බාහිරින් හම්බෙන එකක්ද? බාහිරින් හම්බෙන්නේ. කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ඕනේ. කල්යාණ මිත්‍රෙක් හම්බුණා කියලා බෑ. කල්යාණ මිත්‍රි ඕන තරම් අපිට අනන්ත සංසාරේ හම්බෙලා තියෙනවද නැද්ද? අනේ හම්බෙලා තියෙනවා. බුදුවරුත් හම්බෙලා ඇති. පසේ බුදුවරුත් හම්බෙලා ඇති. මහරහතන් වහන්සේලා මෙහෙම හම්බෙන්න ඇති. ඒ වුණාට ඉතින් අපිට හදිස්සි ගමන් තිබිලා තියෙනවා. ඒකින්ද ඒ අවස්ථාව මගහැරුණා කියලා කියමුකෝ. ඔව්. කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙනවා. දෙවනි එක අනේ ඔව් ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ දෙකම හම්බෙන්නේ කොහෙන්ද? බාහිරින්. බාහිර ප්‍රත්‍යක් හැටියට හම්බෙනවා. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා. සද්ධර්මයේ දේශනා කරනවා. කල්යාණ මිත්‍රයාගේ කොටස එතනින් ඉවරයි.
බාහිරින් හම්බෙන කොටස ඉවරයි. ඊගාවට යෝනිසෝ මනසිකාර්ය ඒ කියන්නේ අර දේශනා කරන දේ දැන් මේ මොහොතේ දේශනා කළොත් එහෙම දේශනා කරන මොහොතේම ගෙදර ගිහිල්ලාද නැහැ මේ මොහොතේම ඒක තමන් හිතට ගන්නට ඕනේ හිතට තමන්ගේ හිතට දාගෙන තමන්ගේ ඥාණයට අනුව මේකේ දිගපළල විමර්ශනය කරන්නට ඕනේ මේ මොහොතේදීම සමහරුන්ට විමර්ශනය කරන්න දෙයක් නැහැ කියනකොටම තේරෙනවා තමන්ගේ ඥාණය ඇති ඒකට ඒ කියන්නේ දැන් තම නැනපමන කියලා කියන්නේ මොකක්ද දැන් එතකොට මේ නෝන මහත්මයාගේ ඥාණය වෙනස් මෙයාගේ වෙනස් අර චූටි දරුවන්ගේ වෙනස් එහෙම වෙනස්නේ ඒ ඔක්කොගේම ඥාණය තම නැනපමන තමයි ඒ මොකද තම නැනපමන කියලා කියන්නේ දැන් අද ධර්ම දේශනාවක් ඇහුවා කියලා හිතන්නකෝ අර අතන ඉන්න පොඩි දරුවා අද ඇහුවට පස්සේ අද තියෙන ප්‍රඥාව සාමාන්‍ය පටුයි කියලා හිතන්නකෝ ධර්ම දේශනාව ඇහුවට පස්සේ මොකද වෙන්නේ ඒක ටිකක් පුළුල් වෙනවා තව චුට්ටක් ඇහුවට පස්සේ තව ටිකක් පුළුල් වෙනවා තව ටිකක් ඇහුවට පස්සේ තව ටිකක් පුළුල් වෙනවා තම නැනපමනින් අහන්න කියලා කියන්නේ ඒකයි ඒ අහපු මොහොතේ අර තමන්ගේ පටු ඥානය පුළුල් වෙනවා ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ධර්මයක් අවබෝධ කර ගැනීමට හැකියාවක් තියෙන ඥානයක් තියෙනවා ඒකයි ඔය තම නැනපමන කියලා කියන්නේ හැම කෙනාගේම ඥානය එක වාගේ නෙමෙයි වෙනස් හොඳද මොහොතින් මොහොත ඒ ඥානය දිගපළල වෙනස් වෙනවා ප්‍රමාණය වෙනස් වෙනවා එහෙනම් ඒ අදාළ දහම් දේශනාව ඇහෙනවා සමගම තමන්ගේ ප්‍රඥාව පුළුල් වෙනවා ඒක නෙන්න හරි හතරවෙනි කාරණේ දැන් යෝනිසෝ මනසිකාර්ය දැන් මනසින් මේක විග්‍රහ කරගන්නට ඕනේ හතරවෙනි කාරණේ ධම්මානු ධම්ම පටිපදාව ධම්ම අනුධම්ම පටිපදාව ධර්මය අනුධර්මය පටිපදාවේ යෙදෙන්නට ඕනේ දැන් කෙනෙකුට මේ මොහොතේ සෝතාපන්න ඵලය ඒ දහම් දේශනා කරන මොහොතේදී සෝතාපන්න ඵලය උදා කර ගැනීමට හැකියාව නොලැබුණොත් ඊගාව පියවර තමයි එයා ජීවිත කාලයේ පුරාම ඒ මොකද්ද කරන්නට ඕනේ යෙදෙන්න ඕනේ මොන මාර්ගයේද අරියට හිමග තියෙන්නේ ඒ මාර්ගානුකූලව තමන් යන්නට ඕනේ ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකයි මේ මොහොතෙත් ඕක කරන්න පුළුවන් ජීවිතේ යම් කාල සීමාවක් දක්වා වඩන්නත් පුළුවන් ඒ කියන්නේ ධර්මය ඇහුවට පස්සේ සෝතාපන්න වෙන මොහොත අපිට තීරණය කරන්න බෑ ඒක හරියට නිකන් බුදුහාමුදුරු උපමාවකින් පෙන්නනවා ඔයාලා දැකලා තියෙනවද ඒක ආයුධයක් තියෙනවා වෑය කියලා ඔය වෑයෙන් මොකද කරන්නේ මහත්තයා දන්නව නේද පොල්ලි එහෙම බලන්න මේ රහින්න ගන්නව නේද ඔය වෑයේ මිට මේ ලස්සන සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ සඳහන් සංයුත්ත නිකායේ ඔය වෑයේ මිට මෙහෙම අල්ලපුවාම මේ මාපටංගිල්ල තියෙනව නේද මේ මාපටංගිල්ල මේ හිටිනව නේද මහත්තයා ඒ මාපටංගිල්ල ඔහම හිටියට පස්සේ මේ වෑයෙන් සුද්ධ කරනකොට අවුරුදු ගානක් කොහොම සුද්ධ කරගෙන යනකොට අර මාපට ඇඟිල්ලේ සලකුණක් හිටිනවා අර වෑයේ මිටි මෙහෙම එබිලා අවුරුදු 50ක් විතර ගියාට පස්සේ ඔගේ පොඩි වලක් වාගේ හිටිනවා ඔය වල හැදුනේ කවද්ද කියලා කියන්න පුළුවන්ද කවදාවත් කියන්න බෑනේ ඒ නිසා සෝතාපන්න ඵලය අපිට ලැබුණාට පස්සේ ඔය ලැබෙන්න හේතු ප්‍රත්‍ය ටික එකතු වෙනවා ඒ එකතුනේ කවද්ද කියලා අපිට කියන්න බෑ. ඒ විදිහයි මේ සෝතාපන්න භාවයට පත්වීම පිළිබඳව උදාහරණයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කවද්ද කොතනද කොයි මොහොතේද මේ ප්‍රත්‍ය ටික එකතුනේ කියලා කියන්න බෑ. හැබැයි කාලයක් ගිහිල්ලා හරි මේක උදා වෙනවා අර වැල හැදුනේ කොයි වෙලාවෙකද කියලා කියන්නත් අපිට පුළුවන්කමක් නැහැ. එතකොට අන්න ඒ වගේ සෝතාපන්න ඵලයට පත්වීම නැත්තම් සෝවාන් වීම කියලා කියන්නේ නිවන් දැක්කා.
අරිහත් වුණා කියලා කියන්නේ. නිවන සම්පූර්ණ වුණා. සෝතාපන්න වුණා කියලා කියන්නේ නිවන් දැක්ක කෙනෙක් කියලා. ආයෙ ආපස්සට එන්නේ නැහැ. නිවන් දැක්ක අය. නිවන් දැක්කා කියලා කියන්නේ එයාට නොබිදෙන විශ්වාසයක් ඇති වුණා අනිවාර්යයෙන්ම මේ නිවන කියන දේ සත්‍යක්මයි. ඕකේ උපමාවක් පෙන්නනවනේ. දැන් යම් කිසි කෙනෙක් මහා ඝන කරුවලක ඉන්නකොට කළුවර කාමරයක ඉන්නවා. ඒ කාමරේ තියෙනවා බුද්ධ පිළිමයක්, බුදු පිළිමයක්. ලස්සන රත්තරන් පිළිමයක් කියලා තියෙනවා කියලා හිතන්නකෝ. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඝන කරුවල හින්දා. එක පාටම විදුලියක් කොටනවා. ඒ විදුලිය එළියට දකින්නවා අනේ කොච්චර ලස්සන පිළිමයක් මේ කාමරේ ඇතුලේ තිබ්බද. එක පාටම විදුලිය කෙටුවා නැති වුණා. එයා ඒ පිළිමේ දැක්කද නැද්ද? කාට හරි කියන්න පුළුවන් ද පිළිමයක් නැහැ ඔබ විශ්වාස කරන්න එපා කියලා. කිව්වත් එයා පිළිගන්නේ නැහැ. ඔබ කිව්වට මම දැක්කව. මම පිළිගන්නේ මේ කාමරේ පිළිමයක් තියෙනවාමයි. අන්න. එහෙනම් ඔහු නිවන් දැක්කා. කවදාවත් වෙන කෙනෙක් කියන වෙන මාර්ගයක් වෙන දෘෂ්ටියක් පිළිගන්නෙම නෑ. සක්කාය දිට්ඨිය බිඳලම දානවා. සක්කාය දිට්ඨිය බිඳලම දානවා. වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්නේ නෑ. ඒක හරියට නිකන් මාර්යා බුද්ධ වේශකින් ඇවිල්ලා කිව්වත් ඔහු ඒක පිළිගන්නේ නෑ මම දැක්කා. ඒ සැනසීම මම දැක්කා. එහෙනම් සෝතාපන්න ඵලයට පත්වීමේදී අපි බිඳ හෙළන සංයෝජන බැමි තුනක් තියෙනවා. එකක් මොකක්ද? සක්කාය දිට්ඨිය. එතකොට මේ දැන් අපි ගොඩාක් දුර යන්න තෝනේ නෑ. දැන් මෙතන කී දෙනෙක් ඉන්නවද සිල් අරගෙන? ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? 50ක් විතර ඉන්නව නේද? 30යි. පින්වතුනි දෘෂ්ටි 30ක්. දෘෂ්ටි 30ක් ඔය තියෙන්නේ. ග්‍රහලෝක ගත්තොත් 30ක්. ග්‍රහලෝක 30ක්. ග්‍රහලෝකවල ස්වභාවය එක තැන කැරකෙනවා. ඒ ග්‍රහලෝකයට අදාළ ඝන ද්‍රව ගති තියෙනවා, දෘඪ ගති තියෙනවා, සෞම්‍ය ගති තියෙනවා. එහෙම තියෙනවනේ. ඔයාලා 30 දෙනා දැන් තමන් ගත්තාම ඔය තමන් එක ග්‍රහලෝකයක් වගේ. එකිනෙකාට වෙනස් ග්‍රහලෝකයක් වගේ. දෘෂ්ටි 30ක් මෙතනම තියෙනවා. දෘෂ්ටි 30ක්. පින්වතුනි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සමස්ත ලෝකයේම මිනිස්සුන්ගේ දෘෂ්ටි ටික එකතු කරලා ගත්තොත් එහෙම එකතු කරලා ගත්තොත් කොටස් විතරක්. ඒ කියන්නේ ඒකක මිනිස්සු නෙමෙයි ඒකක දාන්න පුළුවන්ලු කීයකටද? ලෝකෙම ඉන්න මිනිස්සු ගත්තාම මම අර සත්‍යෝ කියන කොටසට මම ගියේ නෑ තාම. ලෝකෙම ඉන්න මිනිස්සු එකතු කරලා ගත්තාම මහත්තයා ඔය දෘෂ්ටි ගැන මම කියලා ඔය දෘෂ්ටි තමා දෘෂ්ටි මම කියලා දෙන්නම්කෝ මම නම් මෙහෙමයි කියලා අර කියන්නේ. ඔය කොහොම කිව්වත් මහත්තයෝ මගේ නම් මතේ මේක කියලා ඇඟිල්ල උස්සන්නේ. ඔය කොහොම කිව්වත් ඉතින් නේද? තමුන් දනගන්නේ ඒ ඔය දෘෂ්ටි. එහෙම එන්නේ දෘෂ්ටි. ඔය දෘෂ්ටි ඔක්කොම ඒකක නම් 84000ක් තියෙනවා. ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ දෘෂ්ටි ඒකක කොච්චරක් තියෙනවද? 84000ක් තියෙනවා. ඔය 84000ම බිඳින්න නම් ධර්ම පර්යාවන් කීයක් දෙසන්න වේද? ධර්ම පර්යාවන් 84000ක්ම දෙසන්න ඕනේ. ඔය දෘෂ්ටි 84000 කඩන්න. ඒකට කියනවා අපි මොකක් කියලා? 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ මොකටද? ධර්මස්කන්ධයක් නිකාන් ඔහෙ දේශනා කරන්නේ මේ දෘෂ්ටි ඒකක 84000ටයි මේ දේශනා කරලා තියෙන්නේ. අපේ දෘෂ්ටිය මොකද්ද උතන? ඔය දෘෂ්ටි අපේ දෘෂ්ටි දැන් අපි අයිතිවන ඒකකේ දෘෂ්ටි ඒකකේ මොකක් වේද උතන? හඳුනාගෙන නැහැ නේද? හඳුනා ගන්නකම් බණ අහන්න වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙනවා. අපේ දෘෂ්ටිය කැඩෙන්න අපිට සෝවාන් වෙන්න අන්න බණ කියලා තියෙනවා. අපිට තාම තේරෙන්නේ නැහැ හේතුව මොකද? බුදුවරයෙක් ළඟ නැහැ. බුදුවරයෙක් ළඟ හිටියානම් උන්වහන්සේගේ අනාවරණ ඥාණයෙන් ඉන්ද්‍රිය පරෝ පරියප්ති ඥාණයෙන් උන්වහන්සේලාට අයිති තියෙනවා සාමුක්ඛංශික දේශනා කියලා කොටසක්. ඒකෙන් කෙලින්ම දේශනා කරනවා
උඹේ දෘෂ්ටිය මේකයි මේක කැඩෙන්න දෙන්නේ මේකෙන් කියලා. කෙලින්ම කියනවා. හැබැයි බුදුරෙක් අද අපිට නැහැ. බුදුරෙක් අද අපිට නැති හින්දා අපිට සිද්ධ වෙනවා මොකක්ද? අපිට අයිති සූත්‍රේ හොයාගෙන යන්න. දැන් අපි හිතමුකෝ මෙතන ඉන්නවා අපි මහත්තයෙකුගේ නමක් ගමුකෝ. අපේ මහත්තයාගේ නම ආනන්ද කියලා හිතන්නකෝ. ආනන්ද සූත්‍රේ මොකද්ද කියලා හොයා ගන්න වෙනවා. දැන් මෙතන ඉන්නවා හිතමුකෝ මල්ලිකා කියලා කවුරු හරි. මල්ලිකාට අයිති සූත්‍රේ හොයන්න වෙනවා. පටාචාරාගේ සූත්‍රෙන් බෑ. කිසාගෝතමි සූත්‍රෙන් බෑ. මොකද පටාචාරාගේ දෘෂ්ටිය වෙන එක. මේ කට්ටියගේ දෘෂ්ටි වෙන එක. ඒක නිසා තමන්ගේ මේ දෘෂ්ටිය කැඩෙන සූත්‍රය හොයන්න වෙනවා. ඒක නිසා තමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕන කියලා කියන්නේ. එහෙනම් ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් බිඳ හෙලෙනවා මොකක්ද? සක්කාය දිට්ඨිය. මොකක්ද මහත්තයෝ සක්කාය දිට්ඨිය කියන්නේ? මොකක්ද? කියන්නේ දැන් කඩන්න යයි. තිබ්බොත් කඩනවා. වටහපතෙන් ගහලා හරි සක්කාය දිට්ඨිය අද කඩන්න මං ආයි. අන්න හරි. මෙතුමිය ළඟා වෙනවා. යම් කිසි දුරකට මෙතුමිය ළඟා වෙනවා. හරි? හරියටම හරි. ආයි හරියටම හරි කිව්වොත් හරියටම හරි. ඔයිට වඩා එතුමියට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මේ කෙටියෙන් ඔය කිව්වේ. සත් කාය කිව්වහම මොනවද මේ කායවල? පංචස්කන්ධය තමයි. මොනවද? අපි ඇත්තටම හොඳයි කියලා අරගෙන තියෙන්නේ මේ ලෝකේ මොනවද? හොඳයි කියලා අරගෙන තියෙන්නේ. රූප හොඳයි. සද්ද ටික හොඳයි. රූප ටික හොඳයි. සද්ද ටික හොඳයි. ගන්ධ ටික හොඳයි. රස ටික හොඳයි. ස්පර්ශ ටික හොඳයි. ධම්ම කියන කොටස මම පැත්තකින් පොඩ්ඩක් තියලා තියනවා. ඒක පොඩ්ඩක් ගැඹුරු කොටසක්. හොඳද? ධම්ම කියන මන ධම්ම කියලා වෙනම කොටසක් තියෙනවා. මම ඒක අද චූට්ටක් කියලා දෙනවා. හරි වටිනා දෙයක්. එහෙනම් මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගත්තාම ඔතනින් එහා මොනව හරි තියනවද කියලා කියන්න බලන්න. ධම්ම කියන කෑල්ලක් දාමුකෝ. ධම්ම කියලා කියන්නේ ඔයාලා ওই සාමාන්‍ය ජීවිතයේ gedara ඉන්නකොට තමන් එක එක දේවල් කල්පනා කරනවා නේද? මෙහෙම කළොත් හොඳයි, මෙහෙම. සමහරු hina වෙන්නේ තනියම. ඔය චූටි උනුත් hina වෙනවා, වයසට ගිය උදවියත් hina වෙනවා. ඒ hina වෙන්නේ ධම්ම එක්ක මහත්යෝ. මන ජීවිතයේ අවසාන කාලේ අපිට ඉතුරු වෙන්නේ මොනවද? ඕන් ඔය ධම්ම ටික. ඒ ධම්ම තියෙන්නේ බාහිර ලෝකේ. රූපං ජිරති මච්ඡානං නාම ගොත්තං නජීරති කියලා අර ගහන්නේ. ඒ කියන්නේ නම නෙමෙයි. සිරිපාල ජෝතිපාලගේ නම නෙමෙයි. නාම ගොත්ත කියලා කියන්නේ එයා මේ ලෝකේ කරපු කියපු දේවල් ඩේටා හැටියට, දත්ත හැටියට කොහෙද ඉතුරු වෙලා තියෙන්නේ? මේ ධම්ම ලෝකේ ඉතුරු වෙලා තියෙනවා. මම ඒකට හොඳ උදාහරණයකින් මම කියන්නේ. හොඳද? ඔය ධම්ම ලෝකේ ඉතුරු වෙලා තියෙනවා හැම දෙයක්ම. අපි කරන කියන හැම දෙයකම දත්ත වාර්තාවක්. අපේ ෆයිල් එකක් මේ ලෝකේ විශ්වයේ තියෙනවා. දැන් මේ මහත්තයාගේ ෆයිල් එකක් වෙනම ලෝකේ තියෙනවා. මේ මගේ ඔක්කොගේම වෙනම ෆයිල් එකක් තියෙනවා. දත්ත වාර්තාවක් තියෙනවා. ජීව දත්ත වාර්තාවක්. ඕක වෙලාවකට අපායටත් යනවා, දිව්‍ය ලෝකෙටත් යනවා. ওই වාර්තාව යනවා. ඒක ඇත්ත ඒ කතාව. මේ විශ්වයේ අපි කරපු දේවල් හැම දෙයක්ම සටහන් වෙලා තියෙනවා. අවසාන කාලයේදී එයාට තමන්ගේ මනසට මේ මන දැන් අපි අර දැන් ඔයාලා දැකලා තියෙනවා නේද CD එකක් එහෙම කැරකෙනකොට ඒ CD එක කැරකුණාට බෑ එතන තියෙන අර හෙඩ් එකේ ස්පර්ශ වෙනකන් රූප ටික පේන්නේ. ඒ වගේම ලෝකයේ තියෙන ධම්ම ටික මේ මනසින් කියවන තුරු අපිට මුකුත් දකින්න බෑ. එහෙම ඒ මනසින් කියවලා තමයි අර පෙර ජීවිත ගැන එහෙම කියන්නේ. ඒ වගේම සාමාන්‍ය අපිට gedara dure ඉන්නකොට තනියම hina වෙන්නේ, තනියම අඬන්නේ. ඕන් ඔය මන ධම්මත් එක කරන කටයුතු හින්දා ඕක ලොකු මාතෘකාවක් හින්දා මම පොඩ්ඩක් ඒකේ මේ සුඩින් එක තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ දේවල් සියල්ලම අපි හැම මොහොතේදීම සාරයි කියලාද පිළි අරගෙන තියෙන්නේ, අසාරයි කියලාද පිළි අරගෙන තියෙන්නේ? සාරයි කියලා පිළි අරගෙන තියෙන්නේ. සාරයි කියලා තමයි පිළි අරගෙන තියෙන්නේ. සාරයි කියලා පිළි අරගෙන ඒවාට බැඳිලා
අපි මේ දක්වා කළේ මොකක්ද? ගමනක් ආවා. ආන්න සාරයි කියලා එකට එකතු වෙලා ආපු ගමනට මොන ගමනද කියන්නේ? සංසාර ගමන නැත්නම් සසර ගමන. සසර ගමන ආවේම අපිට මේ වගේ රූප බලන්න හම්බ වෙයාන් කියලා. ඒක හින්දා අපිට ඇහක් පිහිටියා. මේක අපිට ඇයි මේ ඇහැ පිහිටන්නේ? අපිට රූප බලන්න ඕනෑ කියලා අපි සංකාරයක් හැදුවා. දෙයක් හැදුවා. මනසින් හැදුවා. මනෝපුබ්බංගමා ධම්මනේ. එතකොට ඔන්න ඇහක් පිහිටියා. අපිට ශබ්ද අහන්න ඕනේ ඕන් කනක් හැදුනා. නේද? ස්පර්ශ ලබන්න ඕනේ මේන් කයක් හැදුනා. රස විඳින්න ඕනේ මෙන්න දිවක් හැදුනා. එතකොට මේ දක්වා මේ ගමන අපි ආවේ මහත්තයා රූප හොඳයි, ශබ්ද හොඳයි, රස හොඳයි, ගන්ධ හොඳයි, ස්පර්ශ හොඳයි කියලා හොඳයි කියාගෙන තමයි ආවේ. එහෙනම් මේ ලෝකේ තියෙන රූප වලින්, ශබ්ද වලින්, රස වලින්, ස්පර්ශ වලින් අපිට අපේ කැමැත්ත ඉටු වෙනවා මේ වගේ සුවයක් තියනවා කියලා දැඩිව යම් කිසි කෙනෙක් එල්ලිලා බැඳිලා ඉන්නවා නම් ආන් එයා ගාව සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? සක්කාය දිට්ඨිය තියෙනවාමයි. එහෙනම් සක්කාය දිට්ඨිය කියලා කිව්වහම මේ ලෝකේ අපි ගමුකෝ දැන් ඔන්න දැන් ආපහු දැන් තේරුම් ගන්නවා. දැන් මම කියපු දේ නැවතත් ගන්නවා. දැන් ඔය මේ ලෝකේ තියෙන තමන්ගේ අමුදරුව යාන වාහන ගෙවල් දොරවල් ඔය ඔක්කොම හරක බාන ග්‍රාම සේවකීන්ලා ජනාධිපති දක්වා මුහුදෙන් මෙයා ඔය ඔක්කොම ගත්තාම අයිති මොනවටද? රූප එක්කෝ රූපයක් නැත්තම් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක්. මේ දේවල් වලින් තමන්ට සුවය හම්බෙනවා. තමන් හිතන දේ වෙනවා. තමන්ගේ කැමැත්ත ඉටු කරගන්න පුළුවන්. හිතන්නකෝ මේ රූපයෙන් දැන් තමන් කැමතිම රූපයක් ඉස්සරහින් තියාගන්නකෝ. දැන් හිතින් මවා ගන්නකෝ රූපයක්. ඕම් ඔය රූපෙන් තමන්ගේ කැමැත්ත ඉටු කරගන්න දැන් මට මේ ජීවිත කාලේ පුළුවන්. ඒක කැමැත්ත ඉටු කරනවා විතරක් නෙවෙයි මට ඕන විදිහට තියාගන්නත් පුළුවන් කියලා යමෙක් හිතනවා නම් එතන මොකද්ද තියෙන්නේ? සක්කාය දිට්ඨියනේ තියෙන්නේ. ජීවිත කාලයේම සාමාන්‍ය lokaya කියන්නේ කාටද? කය කියන්නේ මොකද්ද? ඡය වෙලා යන දේ. ඡය වෙලා යන දේවල් අල්ලගෙන තණ්හාවෙන් ලෝභකමින් ඉන්නවා නම් එවුන්දලාට මොකද්ද කියන නම? ලෝකයෝ කියලා කියන්නේ. ලෝකයෝ කියලා කියන්නේ කාටද? ඡය වෙලා, වැය වෙලා, බිඳිලා නැති වෙලා, නන්නත්තර වෙලා යන දේවල් අල්ලගෙන ඉන්නවා නම් ලෝභකමින් ලෝකය කියලා කියන්නේ. ඒකයි ලෝකයා කියලා කියන්නේ. ඒකයි ලෝකයා කියලා කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට. දැන් පුතු කියලා කියන්නේ බහුල කිය. පුතු කියන වචනෙන් කියන්නේ බහුල වැඩි පිරිස. ඒ කියන්නේ බහුතරයටයි පුතුජන කියන්නේ. බහුතරේ නියෝජනය වෙන කොටස. බහුතරේ නියෝජනය වෙන්නේ ඒ කොටසෙන් තමයි. එතකොට ලෝකයා හැම මොහොතකදීම උත්සාහ කරනවා මොනවා හරි දෙයක් අල්ල ගන්නවා. දරුවෙක්යි එක්ක භෞතික දෙයක්යි චූටි දෙයක් අල්ලගෙන ඒකෙන් කැමැත්ත ඉටු කරගන්න යනවා නම් ඒක ඇවිල්ලා අයිති වෙන්නේ සක්කාය දිට්ඨියටයි. හැබැයි යම් කිසි කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා කියනවා ඔය යන ගමන තුල නුඹට කිසිම දවසක ඕකෙන් ඔය බලාපොරොත්තු වන දේ නම් හම්බ වෙන්නේ නැහැ. ඕක කවදාවත් තමන්ගේ ආධිපත්‍යය තුල පවත්ව ගන්න පුළුවන්කමකුත් නැහැ. ඕක කියපු ගමන්ම ඒ පුද්ගලයා කියනවා ඉතින් මට මේ තියෙන්නේ සැප. මේ අපූර්වව තියෙන මගේ පොඩි එකා සිස්සත් පාස් වුණා පුදුම සැනසීමක් කියලා කියන්නේ. කියනවා නේද? ඉතින් ඒ සැප හම්බෙලා. එහෙම කියනවා. එහෙම උදාහරණ දක්වනවා. ඉතින් මං කැමති දේ ඉෂ්ට වුණානේ. නේද? මම රට යන්න හැදුවා අපූර්වට වීසා එකක් ආවා. එහෙම කියනවා නේද? හැබැයි ඒ ඔක්කොම මොනවද? නෝචී අස්සාද කියලා සූත්‍රයකින් කියනවා එහෙම ප්‍රශ්න ලෝකයේ මිනිස්සු අහනවා අපෙන්. හැබැයි ඒ දේවල් එහෙම තිබ්බට මේ ලෝකේ මහණෙනි මේ ලෝකේ මම ආස්වාදයක් සුවයක් නැහැ කියලා කියන්නේ නැහැ. බුදුහාඳුරෝ දේශනා කරන නෝචී අස්සාද කියලා සූත්‍රයකින් මහත්තයා මේ නැහැ කියලා කිව්වොත් මේක බොරුවක් නේ. නැහැ කියලා කිව්වොත් ඒක එතරම් බොරුවක් වෙනව නේද? ආන්න ඒකයි. මහණෙනි
මේ ලෝකේ ආස්වාද කියලා කොටසක් මම නෑ කියලා කියන්නේ නෑ කොහෙවත්. නෑ කියලා කියන්නේ. තියෙනවා. දැන් බත් කටක් අරගෙන බඩගිනි වෙලාවක කන්නකො. පුදුම ආස්වාදයක් නේ දැනෙන්නේ. දැනෙනව නේද? එහෙනම් ආස්වාදයක් තියෙනවා. නෑ කියලා කියන්නේ නෑ. මම කියන්නේ මොකක්ද? මේ ආස්වාද තුල ඒ ලැබෙන්නා වූ ආස්වාදයේ දිග පළලට වැඩිය කෝටි ලක්ෂ ප්‍රකෝටි මිලියන ට්‍රිලියන ගණනක ආදීනවයක් ඒකෙන් උඹලට එනවා කියන එකයි මේ කියන්නේ අහපල්ලා කියනවා. කිරිපැණි තමයි කන්නේ. කිරිපැණි කාලා ඔය කිරිපැණි කාපු එකට උඹලට අවුරුදු 100 ගණනාවක් වන්දි ගෙවන්න වෙන එක ගැනයි මම මේ කියන්නේ. කිරිපැණි රහයි. ඒක මම දන්නවා. ඒක තොපි කියන්න ඕනේ මමත් දන්නවා කියලා කියනවා. එහෙම කියනවා. රුපියල් 100යි ණයට ගන්නේ සැප විඳින්න 10000ක් ගෙවන්න වෙනවා. ඒ ගැනයි මේ ආස්වාදය ගැන කියන්නේ ඒකයි. ඔක උදාහරණ කතාවකින් කිව්වොත් එහෙම එක තරුණයෙකුට කියනවා තරුණයෙකුට හෝ තරුණිය මේක තරුණයෝ විදිහට ගන්න පිරිමි විදිහට ගන්න කාන්තාව විදිහට මේ උදාහරණ ගන්නකො. මේ දඹදිව ඉන්න ලස්සනම කෙනා ඔබට ලබා දෙනවා. හැබැයි එළි වෙනකොට ඔබට කසපාරවල් 100ක් ගහනවා. එළි වෙනකොට කසපාරවල් 100ක් ගහනවා කියනවා. අර කියපු දේ තියෙන ආසාව හින්දා මහත්ය මොකද වෙන්නේ? දෙවනියට කියපු එක අමතක වෙනවා. ජීවිත කාලය පුරාම බලන්නකො හොඳට සැප විඳලා කවදා හරි දවසක කසපාරවල් 100ක් කන්න වුණොත් එහෙම අර විඳපිව ඔක්කොම ඉවරයි නේද? පළවෙනි එක වදිනකොටම අපරාධනේ අර ඔක්කොම මේ විඳපුවා නේද? ඇයි ඒ ඔක්කොම ගෙවි යනවනේ. දැන් මේ මොහොතත් ගෙවෙනවා, සැප විඳපු මොහොතත් ගෙවෙනවා, සිල් ගත්ත මොහොතත් ගෙවෙනවා, සැප විඳපු මොහොතක් ගෙවෙනවනේ. තව මොනවා කෙරුවත් ගෙවෙනවනේ. දැන් මේ ගෙවිලා නින්නේ. ඔය ගෙවිලා ඉන්නේ. අර ජීවිත කාලෙම වින්ද මේ අපි මොකද කළේ? ළමා වයස ගෙවුණා, තරුණ වයස ගෙවුණා අපරාධිනේ. නිකම්ම හිස් නිකම් බැලුම් බෝලයක් උඩ හැරියා වගේ එකක් නුනේ. නේද? ඒ ඔක්කොම ගෙවිලා ගියානේ. එහෙනම් මේ ලෝකේ තියෙන අපි බලාපොරොත්තු වන රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ස්පර්ශ වලින් කවදාවත් අපි බලාපොරොත්තු වන දෙයක් හම්බෙන්නේ නැහැ. හැබැයි ලෝකයේ තිබෙනවා එක්තරා මායාමය උගුලක්. මායාමය උගුලක් තියෙනවා. ඒක තමයි මේ ලෝකේ පැවැත්ම. සැප කියලා જાතියක් පේනවා. ඒ තුල මිනිස්සු හඹාගෙන ගිහිල්ලා දුකට වැටෙනවා. මේකේ ආදීනවය ගැනයි පෙන්වන්නේ. එහෙනම් ආස්වාදය කියලා දෙයක්, සැප කියලා දෙයක් මේ ලෝකේ තියනවද නැද්ද? තියෙනවා. මේ ලෝකේ සැප කියලා දෙයක් මේ තියෙනවා. නමුත් ඒ සුවයෙන් පස්සේ අනන්ත කාලයක මහා ආදීනවයක් උදා වෙනවා. මහා ආදීනවයක් තියෙනවා. ආන්ගේ ආදීනවය දැක්ක දවසේ තමයි මිනිස්සුන්ට තේරෙන්නේ අනේ මේ සැප පසුපස ගිහිල්ලා මම නොවිඳුනා දුක් විඳා මේකෙන් මිදෙන්නම මම ඕන කියලා. මොකද්ද හොයාගෙන යන්නේ? නිවන, නිස්සරණයක් හොයාගෙන යනවා. එහෙනම් මේ ආස්වාද ආදීනව නිස්සරණ කොටස තමයි කෙනෙකුට කියන්නේ. ඒක කිව්වට පස්සේ අර සක්කාය දිට්ඨිය කියන බැම්ම ලෙහිලා යනවා. හැබැයි ඒ බැම්ම ලෙහිලා යන්නේ මෙන්න මේ ආකාරයට. දැන් සෝතාපන්න භාවයට පත් වුණාට පස්සේ බිඳින්න ඕන පළවෙනි එකක් මොකද්ද? සක්කාය දිට්ඨිය. ඒ කාරණේ ගැන අපි මෙතකින් ඔහම පොඩ්ඩක් ඔහම පැත්තකින් තියමුකෝ. හරි. සක්කාය දිට්ඨිය ගැන තේරෙනවා කෙනෙකුට. හැබැයි ඔතනදී මේකත් කියන්න ඕනේ එක එක්කෙනා බැඳිලා තියෙන එක දේවල් වලටනේ. දැන් ලොකු දේවල් වලට සමහරව බැඳිලා නැහැ. චූටි දේවල් වලට බැඳිලා තියෙනවා. මම ඒක තමයි කිව්වේ තමන්ගේ සූත්‍රය හොයාගන්න ඕනේ. දැන් මෙතන ඉන්න අය දැන් තමන්ගේ හිතින් අහන්න තමන් වැඩියෙන්ම කැමති මොකටද කියලා. වැඩියෙන්ම කැමති මොකටද කියලා මේ මං ඇහුවේ. එහෙම ද්‍රව්‍යයක් වස්තුවක් නැත්තම් පුරුද්දක් හරි තියෙනවා. තමන් කැමතිම පුරුද්දක් තියෙනවා ගැලවෙන්න ඕනේ ඒකේ.
ගැලවෙන්න ඕනේ ආන් ඒකෙන්මයි. දැන් මේ බිත්තිය පුරාවටම අපි මොනවා හරි ගම් එකක් ගෑවා කියලා හිතන්නකෝ. ඔය ගම් එක ගෑවට පස්සේ ඕකේ ගිහිල්ලා ඇලෙනවා මැස්සේ. මැස්සට ප්‍රශ්නේ තියෙන්නේ අර බිත්තිය පුරාම තියෙන ගම්වලද? එහෙනම් මොනවද? Tamange ඇලිච්ච කකුල් හතරේ තියෙන අර චුට්ටේනේ නේද? ඕක ගැලවිච්ච ගමන් අර වගේ ප්‍රශ්නයක් නෑනේ. ඒ ගම් ඕන තරම් කොච්චර තිබ්බත් Tamanට ප්‍රශ්නයක් නෑ. ඒක Taman කැමතිම පෙරේතම එකක් තියෙනවා. හොඳටම කිව්වොත් එහෙම කිව්වොත් තේරෙනවා. Taman වැඩිපුරම පෙරේතම කොටසක් තියෙනවා. එක්කෝ ඉදමට, එක්කෝ දරුවන්ට. ඔය වාගේ දේවල් තමයි අපිට බාහිරව පේන්නේ. ඒත් සමහරු බැඳිලා ඉන්නේ ඒවටත් නෙමෙයි. ඒ වගේ චූටි චූටි දේවල් වලටත් නෙමෙයි. ඒ මොකක්වත් මට ඕනේ නෑ. මට හවසට පොඩ්ඩක් කඩේ පැත්තේ ගිහිල්ලන්න ඕනේ. මට ඒක තමයි ඕනේ. හවසට මට පොඩ්ඩක් කඩේ පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් කැරගිලා එන්න ඕනේ. ඒ නිදහස තිබ්බේ නැත්තම් මට වැඩක් නෑ. ඒ වගේ දේවල් වලට සංකල්ප වලට බැඳිලා ඉන්නවා. එහෙම බැඳිලා ඉන්නවා. ඒ සක්කාය දිට්ඨිය. ඒකත් ඇවිල්ලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලට අයිති වෙන දෙයක්. එතකොට දෙවෙනි එක මොකද්ද? විචිකිච්ඡාවනේ. කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළාට පස්සේ මොකද්ද එයාගේ නැති වෙලා යන්නේ? ওই වචන දෙක අපි පොඩ්ඩක් කඩලා ගත්තොත් එහෙම දැන් විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී යටතැන්හි සැකේ තමයි. ඒකත් හරි. තව එකක් තියෙනවා දැන් ඉච්ඡා කියලා කිව්වහම උතන තියෙනවනේ කැමැති කියන වචනයකුත් තියෙනවා. හොඳද? එතකොට ඒ දේවල් වලට විකෘති ආකාරයකට එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට දැන් අනවශ්‍ය විදිහට යම් කිසි කෙනෙකුට තියෙන බැඳීමක් ඒ තුලින්නේ ওই සැකය ඇති වෙන්නේ. ඒකට බැඳිලා ඉන්නවා ඒ තුලින් සැකය ඇති වෙනවා. හොඳද? ගොඩාක් දුරට ගැඹුරට යන්නට ඕනේ නෑ. අර බුද්ධ ආදී යටතැන්හි සැකය ගැන මේ අය දන්නවනේ. දැන් අර මූලික වශයෙන්ම සක්කාය දිට්ඨිය බිඳුනට පස්සේ කවදාවත් Tamanට සැකයක් නෑ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ලෝකේ මෙවැනි දහමක් තියෙනවා කියලා. ඒ වගේම මහා සංඝරත්නය පිළිබඳව ඒ විතරක් නෙවෙයි. හේතුඵල දහම පිළිබඳව. කර්ම පිළිබඳව යාට සැකයක් නෑ. වෙලාව හැටියට මම බොහොම අඩුවෙන් කියාගෙන යන්නේ. සීලබ්බත පරාමාස කියලා කොටසක් තියෙනවා. ඒ මොකක්ද? කෙනෙකුට මේ දහම වැටහිච්ච ගමම්ම නිවෙන්න මිදෙන්න මේ හැර වෙන කිසිම දෙයක් නැහැ කියලා දැඩි විශ්වාසයක් ඔහුට ඇති වෙනවා. විශ්වාසයක්. ඒ විශ්වාසයට අපි කියනවා එක වචනයක්. මොකද්ද? අන්න හරි. සද්දා සදහැසිත තමයි ඔය දැන් ඔය සද්ධාව කියලා කියන්නේ ඇති වෙච්ච විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මම ඒ ගැන වෙනම කියන්නම්. එතකොට පින්වතුනි සීලබ්බත පරාමාස කියලා ගත්තාම ඔය අජවුත්‍ර ගෝවුත්‍ර ඔය කියන වෘත විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙක් රැකියාවකට බැඳිලා ඉන්නවා නම් අර තියෙන්නේ රාජකාරිය දේවකාරිය වායි කරන්න කියලා. ඔය රැකියාව කියන එක සමහර වෙලාවට ඔය සීලබ්බතේට අයිති වෙනවා. රැකියාවත් අයිති වෙනවා. ඒකටම බැඳිලා. එහෙම ඉන්නවනම් ඒකත් අයිති වෙනවා. සීලබ්බත කියන කොටසට අයිති වෙන ගණනාවක් තියෙනවා. පුළුල් විදියට ඕක විග්‍රහ කරගෙන ගියොත් එහෙම. සීල වෘත විතරක් නෙමෙයි. සීල වෘත පමණක් නෙමෙයි. මූලික වශයෙන්ම සිල් වෘත තමයි. හැබැයි ඕකට අයිති තව කොටස් තියෙනවා අපි අහු වෙන කොටස්. අපිට තේරෙන්නේ නැති කොටස්. හොඳද? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හැර වෙනත් දේවල් වලින් ඔහු කවදාවත් නිවන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි දේවාලයකට ගිහිල්ලා දෙවියෝ වන්දනා කරන්න පුළුවන්. එයාගේ පුද්ගලික ඇදහිලි තියෙනවා. කතරගම යනවා. දෙවුන්දරත් යනවා. හැබැයි එයා ඒකේ නිවන් පතන්න නෙමෙයි යන්නේ. සාමාන්‍ය සම්ප්‍රදානුකූලව යම් දේවල් කරන්න පූජා වට්ටියක් දෙන්න ගියාට එයා කවදාවත් ඒකේ නිවන් පතන කෙනෙක් නෙමෙයි. දැන් විසාකා චරිතය ගත්තාම එයාගේ චරිතේ පුරා ඔය ගොඩ දේවල් තියෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ. හරිද? එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හැර සෝතාපන්න වෙන්න
නැත්තම් නිවන් අවබෝධ කරගන්න වෙන ක්‍රමවේද වලින් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ඕන් ඔය සංයෝජන බැමි තුන කෙනෙක් බිඳ හෙරලා දැම්මොත් එහෙම එයාට අපි කියනවා මොකද්ද? සෝවාන් වුණා, නිවන් දැක්කා, නිවන් මගට ප්‍රවිෂ්ඨ වුණා. එයා අනාථ භවෙන් නාථ වුණා, අසරණ භවෙන් සරණ වුණා. ඔය විදිහට කියනවා. එහෙනම් එයා විසින් මහා ලොකු දුක්ඛඳක් නැති කරලා දානවා. අර කිව්වා වගේ අර වාගේ ගම් ගොඩාක් තියෙනවා. නමුත් එයාට ප්‍රශ්නයක් නෑ. සංසාරේ කරපු එයා විසින් කරපු විවිධ වැරදි, එයා විසින් කරපු අකුසල කර්ම, පාප කර්ම ගොඩාක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. එයාට ප්‍රශ්නයක් නෑ. ඇයි? භව හතකින්, ජාති නිමින් භව හතකින් කාරණා කටයුතු ඉවර වෙනවා. හැබැයි පල්ලැහින්ද ඉවර වෙන්නේ? මනුස්ස ජීවිතයේ දිව්‍යතල ඔය බ්‍රහ්ම තලෙන්න ඉවර කරනවා. නැත්තම් මේ ජීවිතෙන්න අවසන් කරන්න පුළුවන් ඊගාව මාර්ගඵල වලින්. එහෙම අවසන් වෙනවා. ඔය කියපු කාරණා වලින් මේ අයට අහන්න මොනවා හරි ගැටලුවක් තියනවාද? ඒ ඔස්සේ යන්න පුළුවන්. ඒ ඔස්සේ යන්න පුළුවන්. මේ පැත්තෙන් ආවොත් හොඳයි. බුද්ධිමත් විදිහට අහයි. නේද? අන්න එතකොට තව එහෙම පිටින්ම හතක් තියෙනවා. තව එහෙම පිටින්ම හතක් තියෙනවා. එතකොට සෝතාපන්න ඵලය පිළිබඳව දැන් අර දේවල් ගැන කතා දැන් මේ කාල සීමාවෙදි කතා කරන්නේ මේ ටික ගැන. කෙනෙක් සෝතාපන්න භාවයට පත් වුණාට පස්සේ එයාගේ සාමාන්‍ය ජීවිතය කොහොමද? එයා කරන්නේ මොනවද? ගිහි ගෙදර ඉන්නවද? ඒව මොනවද? ඒව අන්න හරි. සාමාන්‍ය ජීවිතය තුල එයා ඉන්නවා. හරි. මෙන්න මම දැන් උදාහරණයකින් කියනවා. දැන් මම සීලයෙන්ම මේ දේශනාව පටන් ගත්තේ ඒකයි. සෝතාපන්න වෙච්ච කෙනා ගාව කවදාවත් නොපිරිහෙන නොකැඩෙන සීලයක් පිහිටනවා. ඕකයි වෙනස. දැන් මම අර කිව්වේ පාර්ට් ටයිම් එකක් මේ අපි සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය සෝතාපන්න භාවයෙන් මෙහා සමාදන් වෙනකොට ඒ සීලය යම්කිසි වේලාවකට කාලයකට සීමා වෙනවා. හැබැයි සෝතාපන්න වුණ කෙනාගේ සීලය මොන සීලයක්ද? ෆුල් ටයිම් සීලයක්. ඒක බිඳින්නේ නැහැ. ඒ සීලය එයාගේ බිඳින්නේ නැහැ. එයා ගාව පිහිටන ශ්‍රද්ධාව මොන ශ්‍රද්ධාවද? ඔය ශ්‍රද්ධාවන් දෙකක් තියෙනවා. එකක් තමයි අමූලිකතා කියලා ශ්‍රද්ධාවක් තියෙනවා, ආකාරවතී කියලා ශ්‍රද්ධාවක් තියෙනවා. දැන් සාමාන්‍ය සෝතාපන්න ඵලයෙන් මෙහා ඕනෑම කෙනෙකුගේ ශ්‍රද්ධාව බිඳෙන්න පුළුවන්. ආමුදුරු හයින් දිව්වෝ. බිඳින්න පුළුවන්. ශ්‍රද්ධාව බිඳින්න පුළුවන්. සංඝයා පිළිබඳව තියෙන ශ්‍රද්ධාව බිඳිලා යන්න පුළුවන්. බිඳිලා යන්න පුළුවන්. ශ්‍රද්ධාව බිඳින්න පුළුවන්. මොනවා හරි හේතුවක් මත. එහෙම බිඳින්න පුළුවන්. අමූලිකතා ශ්‍රද්ධාව හරියට නිකන් කෙහෙල් ගහ වගේ. පයින් ගැහුවොත් එimhe බිම වැටෙනවා. හුලඟටත් කෙහෙල් ගහ කඩාගෙන යන මොකද? මුල නැහැනේ. මුලක් නෑ. අමූලිකතා කියන්නේ මුල නෑ. ආකාරවතී කියලා කියන්නේ කාලයක් තිස්සේ වැඩි මේ වර්ධනය වුණ කළුවර ගහක්, බුරුත ගහක්, තේක ගහක් ඔය වගේ විශාල මුල් ආකාරයක් තියෙන ගහක් වගේ. ඒක කවදාවත් අපිට මෙහෙම තල්ලු කරලා බිඳින්න විනාශ කරන්න බෑ. කවදාවත් ඒක විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. සෝතාපන්න පුද්ගලයාගේ ශ්‍රද්ධාව ඒ විදිහට මම පිළිහිටනවා. විශ්වාසය ඇති වුණාට පස්සේ ආයෙක කඩන්නම බෑ, බිඳින්නම බෑ. ලෝකේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ මේක අසාරමයි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා අසාරමයි. හැබැයි ඒවා එයාට විදීමේ කටයුතු වල යෙදෙනවා. මොකද ක්ලේශකාම, වස්තුකාම කියන කොටස එයාට හිටිනවා. සෝවන් වෙන කෙනාට වස්තුකාමයේ, ක්ලේශකාමයේ තියෙනවා. මොකද්ද? වස්තුකාමයයි ක්ලේශකාමයයි තියෙනවා. දරුවෝ හදනවා, විවාහත් වෙනවා, ව්‍යාපාරත් කරනවා, සල්ලි පොලියට දෙනවා. ප්‍රශ්නයක් නෑ. සැමියා සත්තු මරනවා නම් එයාට ඊතලක් හදලා දෙනවලු. එහෙම උදාහරණ තියෙනවා. ඔය සෝතාපන්න භාවය ගැන මම අද පොඩ්ඩක් කිව්වේ. චූට්ටක් අපි ඒක විග්‍රහ කරගන්න ඕන හින්දා මහත්තයෝ.
විග්‍රහ කරගන්න ඕන හින්දා මම මේ කිව්වේ. ඒකයි මේ කිව්වේ. දැන් හිතන්නකෝ මෙහෙම. උපාසක මහත්තයෙක් ඉන්නවා. මේ මහත්තයා උපාසක ඒ කතාව පැත්තකින් තියෙන ගමේ ඉන්නවා සත්තු මරණ මිනිස්සෙක්. ගමේ ඉන්නවා සත්තු මරණ මිනිස්සෙක්. මේ සත්තු මරණ මිනිස්සයා පොයේ දවසේ සිල් ගන්නවා. වප් පොයේ දවසේ මෙහි සිල් ගන්නවා. මෙහි සිල් ගත්තා. අද මේ මහත්තයා ඉන්නවා කියලා හිතන්නකො. එයා කරන්නේ මේ මුළු සාමාන්‍ය 365 දවස් පුරාම එයා කරන එක තමයි සත්තු මරනවා, උගුල් ගහනවා, තුවක්කු බදිනවා, වෙඩි තියනවා, ඒවා කරනවා. මසුත් විකුණනවා. ඒ කටයුතු කරනවා. කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා කියනවා අද සිල් ගමු, වප්පෝයේ දවසේ සිල් ගමු කියලා කියනවා. එයා සිල් ගන්නවා, 8 සිල් ගන්නවා. 8 සිල් අරගෙන මේ වත්තපල්ලහැට යනවා කියලා හිතන්නකෝ. 8 සිල් අරගෙන අර සත්තු මරණ මහත්තයා මේ වත්තපල්ලහැට යනවා. වත්තේ වලක ඉන්නවා මුවේ. හාවෙක් ඉන්නවා. මරයිද? මරන්නේ නේද? ඇයි? සිල් අරගෙන ඉන්නේ. හවස් වෙලා සිල් පවාරණය කරනවා. හවස් වෙලා සිල් පවාරණය කළා කියලා හිතන්නකෝ. අර හාව ඔහින් පැනලායිදී දැන් පවාරණය කරපු කෙනාට හම්බෙනවා. මරයිද නැද්ද? මරනවා. සිල් ගත්ත වෙලාවේදී මං උඹව මරන්නේ නෑ යමං කියලා. මම සිල් අරන් ඉන්නේ මොකුත් කරන්නේ නෑ යමං කියලා යමං. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී යාට අහ වුණොත් එම සිල් අරගෙන නෑ. එයා අර වැඩි කරන්න පුළුවන්. සෝවාන් වෙච්ච මහත්තයෙකුත් යනවා මේ වත්තපල්ලයට. ඔහොම යනවා. යනකොට අර සතා ඉන්නවා. කවදාවත් හානියකුත් නෑ. ගමේදී හම්බුනොත් ඒත් හානියක් නෑ. වෙන එහෙම හානියක් වෙන්නෙත් නෑ. ඒ මං උදාහරණයකින් කිව්වේ. ඔය සමහර අවස්ථාවක් තියෙනවා එයාගේ ඒ සීමාවත් ඉක්මව යන අවස්ථාවක්. සෝවාන් කෙනාගේ සීමාව ඉක්මව යන වෙලාවක් තියෙනවා. ඉක්මව යන වෙලාවක් තියෙනවා ඈ. ඉතින් මොකද්ද කියලා අහන්නේ නැද්ද? ඈ මොකද්ද කියලා අහන්නේ නැද්ද ඉතින්? ඈ ඔව් ඉක්මව යන වෙලාවක් තියෙනවා කියලා කියන්නේ දැන් හිතන්නකෝ පුංචි දරුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ දැන් මෙතන. චූටි දරුවෙක් ඔන්න ඔය එහා පැත්තට යනවා පිඹුරෙක් ඇවිල්ලා මේ දරුවා වෙලාගෙන ඉන්නවා දැන්. පිඹුරව වෙලාගෙන ඉන්නවා දැන් හොඳටම. දැන් දරුවා මැරෙන්න ඕන්න මෙන්න. පොඩි දරුවෙක් වෙලා ගත්තට පස්සේ කරන්න දෙයක් නැහැ නේ. අර මිනිස්සයා මොකද කරන්නේ? සෝවාන් වෙලා හිටියට දරුවා බේර ගැනීමේ අදහසින් පිඹුරට ගහන්න පුළුවන්. පිඹුර මරන්න පුළුවන්. හරිද? දරුවා බේර ගැනීමේ අදහස. එයා අතින් මැරෙන්නේ නැත්තේ කවුද? එයා සෝවාන් වෙච්ච කෙනා අතින් ඝාතනය වෙන්නේ නැත්තේ කවුද? අම්මයි තාත්තයි විතරයි. හරිද? ආනන්තරි පාප කර්මේ කවදාවත් කෙරෙන්නේ නැහැ. කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ සීමා ඉක්ම යන්න පුළුවන් කියලා ඒකයි. එයාගේ සීමාව කොතනද තියෙන්නේ? පංචානන්තරි පාප කර්ම කවදාවත් සෝතාපන්න වෙන කෙනාගෙන් කෙරෙන්නේත් නැහැ. අබබ්බතා දිට්ඨ පදස්ස වුත්තා. තව එකක් වෙන්නේ නැහැ මොකද්ද? කවදාවත් නියත මිත්‍යා දෘෂ්ටියට එන්නේ නැහැ. කවදාවත්. එහෙනම් ආනන්තරි පාප කර්ම පහ කවදාවත් සෝවාන් වෙච්ච කෙනෙකුගෙන් සිද්ධ වෙන්නේ නැහැ. කවදාවත් නියත මිත්‍යා දෘෂ්ටියට එන්නේ නැහැ. හැබැයි එයාගේ ජීවිතය අර පිරිසට වඩා බොහෝම සිල්වත්ව ගුණවත්ව එහෙම යනවා. දැන් එයාගේ පරිසරය හදාගන්න සමාජයට අර වාගේ පරිසර වලට එයා යන්නේ නැතුව තමන්ගේ පරිසරය හදාගෙන බොහොම ගුණවත් විදියට එයා යනවා. ඒතර සෝතාපන්න භාවය කියලා කියන්නේ අන්න එහෙම දෙයකට. එතකොට තව කාරණා තියෙනවා. දැන් බුද්ධ කාලේ විවිධ උදාහරණ තියෙනවා. ඔය කුටමිත්ත කියන වැද්දත් එක්ක අන්න එක කුලදුව හිතුවක්කාර විවාහයක් කරගෙන යනවා. තමන්ගේ ස්වාමියාට සත්තු මරන්න දුනුයි තලත් හදලා දෙනවා. හැබැයි අන්තිමට මේ ඔක්කොම සෝවාන් මාර්ගයටපත් වෙන ඒ කතාව දන්නවනේ නේද? අන්න ඒ தත්ත්වෙටපත් වෙනවා. ඒ වාගේ දේවල් තියෙනවා. හොඳද? එතකොට මේ සෝතාපන්න භාවය කියලා කියන්නේ ඇත්තටම ගිහි ජීවිතයක් තුල අති සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් දෙයක්. අති සාර්ථකවම ජීවිතයක් ගත කරන්න පුළුවන් කිසිම වැරදීමක් වෙන්නේ නැතුව බොහොම හොඳට යන්න පුළුවන් කාරණයක්. එහෙනම් පළවන පියවර හැටියට අපි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන ඔය සංයෝජන බැමි ටික ප්‍රහාණය කරන්න එපා. ඒ සංයෝජන බැමි ප්‍රහාණය කරන්න දැන් මොනවද මම කියන්නේ කියලා අහන්නේ නැද්ද? දැන් ඕක දැන් කරන්න නම් ඕනේ. දැන් අපි ජීවිත කාලෙම ඕක ඇහුවා. ආමුදුරුනි. ඕක ඇහුවා.
අපේ මේ ඔක්කොම කැඩිලා බිඳිලා යන්නේ නෑනේ. කුඩු වෙලා යන්නේ නෑනේ. ඔක්කොම ඕක කියනවා ඉතින්. කැඩිලා බිඳිලා එහෙම යන්නේ නෑනේ. එහෙනම් මේ තියෙන භව බන්ධන ඔක්කොම කැඩෙන්න බිඳෙන්න මම මෙන්න මේ කතා ටික දැන් මම කියනවා. මේවා ටික හොඳට ගන්නකො හිතට. මේ ටික තම තමන්ගේ නැනපමණින් තමන්ට පුළුවන්කම තිබෙනවා අර සක්කාය දිට්ඨිය පිදහෙලීමේ සීමාවට හෝ ළඟා වෙන්න. සීමාව හෝ ස්පර්ශ කරගන්න පුළුවන්. හරිද? අපි මේ ජීවිත කාලයේ පුරාම මහා ලොකු දුක් පීඩා විඳිනවා හැම මොහොතකදීම. ඒවට කියනවා ඒ දුක කොටස් වලට බෙදුවොත් එහෙම විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය, ඒ වගේම දුක්ඛ දුක්ඛය. ඔය තුලින් අපි නිරන්තරයෙන්ම පීඩාවටපත් වෙනවා. මෙන්න මේ පීඩාවටපත් වීම කොච්චරද කියන එක මනමින් තේරුම් ගන්නවා නම් අපිට පුළුවන්කම තිබෙනවා ඒ දුකින් නිදහස් වෙන්න. එහෙනම් දුකින් නිදහස් වීමට දුක මොකක්ද කියලා දැන් දැනගන්න ඕනේ. එහෙනම් ඔන්න දුක කොටස් දෙකකට බෙදලා මම දැන් පෙන්නනවා. මේක පෙන්වන්න එක්තරා උදාහරණයක් මම ගන්නවා. දැන් මෙතෙන්ට උදාහරණයක් ගන්නවා. මම මේක කීප අවස්ථාවකදී අරගෙනක් තියෙනවා. හිතන්නකෝ බඩගින්නේ ඉන්න වෙලාවක මේසෙ උඩ ගෙදර යනකොට බත් පිඟානක් තියෙනවා. මේ බත් පිඟානේ බෙදලා තියෙනකොට කන්නත් කලින් අපිට මොකද්ද දැනෙන්නේ? සුවඳ දැනෙනවනේ. සුවඳ දැනෙනවත් එක්කම රහ අපේ කන්නත් කලින් හිතේ දැනිලාද නැද්ද? දැනිලානේ. බත් පිඟාන දකින්නකොටම අපිට මොනවද හිතෙන්නේ දැනෙන්නේ? කටට කෙලක් එනවා නේද? එනවා. ඒ කියන්නේ මුලින්ම අර බත් පිඟානේ රහ කන්න කලින් දිවියේද හැදුනේ හිතේද හැදිලා තියෙන්නේ. හිතේ හැදිලා තියෙන්නේ. හැම දෙයකම පින්වතුනි ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔය හැම දෙයකම ඒවා දකින්න විඳින්න කලින් ඒ වගේ රහ අපේ හැදෙන්නේ හිතේ හැදේ. බත් පිඟාන කියන දේ දැන් ඔයාලා හැම රූපයකටම, ශබ්දයකටම, ගන්ධයකටම, රසයකටම, ස්පර්ශයකටම දාලා දැන් බලන්න ඕනේ. තමන්ගේ මනසින් යන්න ඕනේ. හරි. එයා කල්පනා කරනවා මෙන්න මෙහෙම රසයක් මේ බත් පිඟානේ ඇති කියලා හිතේ තියාගෙන පළවෙනි කට කනවා. ඒ කනකොට ඇත්තටම රහයිනේ. ඇත්තටම රහයි කියලා හිතෙනවා. ඇත්තටම රහයි. ඇත්තටම රසය දැනුණා. ඒ වගේම තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොගේම. ඒ විදිහමයි. හරිද? ඉස්සල්ලාම එහෙමම තමයි. ඕනෑම දෙයක් අපිට මුලින්ම ලැබෙනකොට පුදුම සුවයක්, රසයක් දැනෙනවා. ඔහොම කාගෙන යනකොට මොකද වෙන්නේ? දැන් ওই බත් පිඟාන කාගෙන යනවා. දැන් එහෙම කාගෙන යනකොට අර මුලින්ම තිබිච්ච රසය අන්තිම වෙද්දි කෙනෙකුට දැනෙනවද? ඇත්තටම දැනෙන්නේ නෑනේ. ඇත්තටම රහ දැනෙනවා නම් ඔයාලා ඉපදුණු දවසේ අතර ගත්ත බත් පිඟාන තව කනවා. රහත් ඇයි රහනේ? රහ ඉවරයක් වෙන්නේ නෑනේ. තව කනවා. නේද? එහෙනම් එතනදී මොකද උනේ? Taman හිතේ යම් කිසි රහක් හදාගත්තා. පළවෙනි බත් කට දෙක කනකොට ඒ රහ Tamanට දැනුණා මේක ඇත්තක්මයි. නමුත් මේ බත් පිඟාන කාගෙන යනකොට බඩ පිරුණා. ඒ වගේම රසය නැති වෙලා ගියා. රසය වෙනස් වෙලා ගියා. කලින් රහ නෑනේ. කලින් රහ නෑනේ කියන එක කියනව නේද? ගෙදර ඇහෙනව නේද? කලින් රහ නෑනේ. මොන දේ වුණත් කලින් රහ නෑනේ කියනව නේද? එහෙනම් මොකද උනේ? කලින් රහට වෙනස් වුණා, විපරිණාමයටපත් වුණා. ඒ නිසා දුකද නැද්ද? දුකයි. දැන් ඔය බත් පිඟාන ඔතෙන්ට ගන්න මොන වෙහෙසක් වුණාද? මොන මහන්සියක් වුණාද? ඔයගේ හදාගන්න මොන මහන්සියක් වුණාද? ඔය වාහනේ ගන්න මොන මහන්සියක් වුණාද?
ඒ විතරක් නෙවෙයි. ඒවා භෞතික දේවල් කියමුකෝ. මේ තමන්ගේ මේ ගතිය මේ தત્ත්වය හදාගන්න මොන මහන්සියක් තමන් උනාද? නමුත් ඒකත් වෙනස් වෙලානේ. කලින් තිබිච්ච ගෞරවය දැන් මට නෑනේ. ගමේ. ඉස්කෝලේ නම් ඒ කාලේ මට ටීචර් කියලා දුවගෙන ආවා. ගමේ එකෙක්වත් ඉන්නේ නෑ මං පස්සේ දැන් ටීචර් කියලා. ඒවත් බලපානවා. ඒ හැම දෙයක්ම නේද? පෙන්ෂන් ගත්තට පස්සේ ඔක්කොම ඉවරයි. පෙන්ෂන් අරගෙන ගෙදර ආවට පස්සේ අර ඔක්කොම ඉවරයි. ඉවරනේ. ඊට පස්සේ ඉන්නවා. විපරිණාමයටපත් වුණා. දැන් විපරිණාම දුක්ඛය. ඊරන් හැම දෙයකම ඔබ තියනවා නේද? කසාද බැඳා දරුවෝ විපරිණාමයටපත් වෙන්නේ නැද්ද? කසාද බැඳලා ඒ කට්ටිය යනවනේ විපරිණාමයටපත් වෙනවා. හැම දෙයක්ම එමයයි. එහෙනම් ලෝකේ හැම දෙයක්ම මෙහෙම නම් විපරිණාමයටපත් වෙනවා නම් මේක හොඳයි සාරයි කියලා අපිට ගන්න පුළුවන්ද? පුළුවන්කමක් නැහැ. මම දැන් අර සක්කාය දිට්ඨිය ස්පර්ශ කරන විදිහ කියන්නේ මේක තමන්ගේ ඥාණයෙන් ගන්න ඕනේ. දැන් තමන් කැමතිම ආසම කරන දේ ගැන තමයි මේ මං කියන්නේ. සමහරුන්ගේ හොර හිත්නේ තියෙන්නේ මහත්තයා. ඒ හොර හිත ඇතුලේ එන්න හොර දෙයක් වර්ධනය කරනවා. ඒ හොර දේ තමයි කඩන්න ඕන දැන්. ඔය හොර දේ හින්දා, ඔය හොර පුරුද්ද හින්දාම තමයි මේ සසර ගමන ආවේ. ඒ හොර පුරුද්ද කඩණ්ඩයි මේ කියන්නේ. ඔය හොර පුරුද්ද ගියාට වැඩක්ම නැහැ කියන එක මේ කියන්නේ. ඕකින් ඇති වෙන්නේ හතරාපා දුකමයි. මහා දුකක්මයි ඇති වෙන්නේ කියන එකයි මේ කියන්නේ යන්නේ. පැය 24ෙම වැඩ කරන්නේත් ඕකටම. ඒ ගැනයි මේ කියන්නේ යන්නේ. එතකොට ඔන්න විපරිණාමයටපත් වුණා. විපරිණාමයටපත් වුණාට සාමාන්‍ය ලෝකයේ මිනිස්සෙක්, ලෝකයා කියන්නේ කවුද කියලා මම කිව්වා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සෙක් විපරිණාමයටපත් වුණා කියලා අතාරිනවද? අතාරින්නේ නැහැ. විපරිණාමයටපත් වුණා කියලා අතාරින්නේ නැහැ. අතාරින්නේ නැතුව මොකද කරන්නේ? දැන් බත් ටික පිනුල් වෙලා. මොකද කරන්නේ? අර පිනුල් වෙච්ච බත් එකට කරපිංච, ලුණු මිරිස්, ලූණු, අජිනමොටෝ ඒවා එකතු කරනවා දැන්. ඒවා එකතු කරලා අරකට දානවා පිනුල් බත් එකට. ඕක කරන්නේ නැද්ද? පිනුල් බත් එකට අජිනමොටෝ දාලා නැද්ද? බත් එකට දාලා නැහැ. අජිනමොටෝ තමයි දැම්මේ ඔය. මේ දක්වා ඔහොම තමයි යාවේ. අර දාලා අනනවා. අර පිනුල් බත් එකට දාලා අනනවා. ඇයි? පළවෙනි දවසේ කනකොට මම මේකේ රහ තිබ්බනේ. පළවෙනි දවසේ මේකේ රහ තිබ්බනේ. පළවෙනි දවසේ රහ තිබ්බනේ. අර පළවෙනි දවසේ වින්ද රහ අර පිනුල් බත් එකකින් ගන්න යනවා අජිනමොටෝ ඕවා මෙව්වා එකතු කරලා දාලා රහ ගන්න යනවා. රහ එයිද? කවදාවත් ඒ රහයි ගන්න බෑ. ඒ වුණාට උත්සාහය අතාරිනවද? උත්සාහය අතාරින්නේ. උත්සාහය අතාරින්නේ සතියන්තේ පාටියකට යනවමනේ. සතියන්තේ පාටියකට යනවමයි. හරිද? මේ අය යන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ එක එක උදාහරණයක් ගත්තේ. ඔයාලා ඒ පාටි වලට යන්නේ නැති වුණාට තම තමන්ගේ හිතේ තියෙන පාටි වලට යනවා. තම තමන්ගේ හිතේ තියෙන ඒවට යනවා. එහෙනම් මේක විපරිණාමයටපත් වෙන්න අපි මොකද කරන්නේ? මේකට අවශ්‍ය කරන ওই හැම දෙයක්ම එකතු කරලා දානවා. දැන් අපිට සාමාන්‍යයෙන් මේ ජීවිතයේ අපිට ලෙඩක් අසනීපයක් හැදුණා. මොන දෙයක් විනාශ වුණත් අපි ඒකෙන් එතනින් ඒක ඉවර කරන්නේ නැහැ. Taman පුළුවන් තරම් උත්සාහ කරනවා අර සුවය නැවත ගන්න. ඒ නැවත ගන්න හදනකොට කවදාවත් ඒ පෙර තිබූ සුවය එන්නේ නැහැ. ඒ හින්දා දුකයි. දැන් අර පෙර තිබූ සුවය එන්නේ නැහැනේ. ඒ හින්දා දුකයි. හරිද? අර කලින් තිබුණු සුවය එන්නේ නැහැ. ඒ හින්දා දුකයි. දැන් මේ අවසානයේදී අර උත්සාහයෙන් අජිනමොටෝ දාලා කරපිංච දාලා ඒ ගන්න හදන අවස්ථාවේදී ඒ සුවය එන්නේ නැති හින්දා Tamanට මොකද්ද හිතේ ඇති වෙන්නේ? කේන්තියක් ඇති වෙනවනේ, තරහක් ඇති වෙනවනේ. දැන් ওই දුක කියලා කියන්නේ හුඟක් දේශ පැත්තට බර එකක්. තරහක් ඇති වෙනවා, Tamanට දේශයක් ඇති වෙනවා. දැන් යම් වස්තු එක දැන් ඔයාලා ප්‍රිය කරපු දේවල් එක කාලයක් යනකොට මොකද වෙන්නේ? ද්වේෂයක් තරහක් ඇති කරගන්නවනේ, තරහ ඇති වෙනවනේ.
ඕනෑම වස්තුවක් එක කාලයක් යනකොට මම බලාපොරොත්තු වුණ සුවය මට මේකෙන් හම්බ වෙන්නේ නැහැ කියලා ඒකත් එක්ක තරහක් ඇති කරගන්නවා. ද්වේෂයක් ඇති කරගන්නවා. එහෙම වුණේ නැද්ද කියලා හිතන්නකෝ. එතකොට දැන් දුක් කීයද එතන? එතන දුක් දෙකයි. ඒ දුක් දෙකට මොකද්ද කියන්නේ? දුක්ඛ කියලා කියනවා. දුක් දෙකයි. වෙනස් වීමේ දුකයි. ඒ වෙනස් වීම නිසා ඇති වුණ තරහයි තව දුකක්. දුක්ඛ කියලා ඇති වෙනවා. එහෙනම් විපරිණාම දුක්ඛය ඇති වෙන්නේ මොකක් හින්දාද? තමන්ගේ රාගය, ලෝභය හින්දා. දුක්ඛ ඇති වෙන්නේ දැන් ද්වේෂයක් ඇති වෙලා. නේද? හැබැයි මේ දේවල් මේ ආකාරයට සිද්ධ වුණාට සාමාන්‍ය මිනිස්සු ජීවිත කාලය පුරාම කරන්නේ මේ මොන දුක විඳගෙන හරි ඒක දිගට පවත්ව ගන්න නේද උත්සාහ කරන්නේ. දිගට පවත්ව ගන්න උත්සාහ කරනවා. ඒක හරියට නිකන් කොහොමද? දැන් උදේම නැගිටලා වැඩට ගිහිල්ලා හවසට ගෙදර එන ක්‍රියාවලිය සැපද්ද දුකක්ද? දුකක්නේ. එහෙනම් අර Tamanට ජීවිතේ සැපය දෙන, සුවය දෙන වස්තු තියෙනවනේ ගෙදර. අර මේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට hina වේගන එනවා සමහර වස්තු. නේද? සමහර වස්තු දිහා දැක්කත් ඇති වාහන මාර්ග. ගේ දැක්කත් ඇති. ඔක්කොම හදලා තියෙන හිතේනේ. ඒ වස්තු පවත්ව ගන්න නම් අර සැප දෙන වස්තු ෂේ වෙලා යනවා. ඒ වස්තු පවත්ව ගන්න නම් මොකද අපි කරන්න ඕනේ? ඒවා නඩත්තු කරන්න ඕනේ නිකන් බෑ. නැත්තම් තරහ යනවා ඒවට. අපිට සුව දෙන වස්තු තියෙනවනේ දැන් අපි ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඔය ලෝකයේ තියෙන වස්තු ඔය පහක් තියෙනවනේ. ඔය පහ අපිට සුවය දෙන්නේ අපි මොනවා කිරුවොත්? ඒවා නඩත්තු කරන්න ඕනේ. ඒවා රීචාර්ජ් කරන්න ඕනේ. නඩත්තු කරන්න ඕනේ, රීචාර්ජ් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවට hina වෙන්න ඕනේ, මල් පොකුරක් දෙන්න ඕනේ, උපන් දිනේට තෑග්ගක් දෙන්න ඕනේ. ඔය වාගේ දේවල් කරන්න ඕනේ. භෞතික දේවල් වලටත් එහෙමයි. දැන් ওই 3 wheel එක තියෙනවා. ඕක හැමදාම දී හැකිද? ඕක හැමදාම දුවන්න පුළුවන්ද? නෑ, හිටපු ගමන් එනවා රිපෙයාර් එකක් ආයේ. හැමදාම දුවන්න බෑ. ඒව තරහ වෙනවා. ඔයා මං ගැන හොයලා බැලුවේ නෑ කියලා 3 wheel එක දුවන්නේ. ඒ වගේ තමයි අනිත් ඒවා. එහෙනම් ජීවිත කාලයේ පුරාම පින්වතුනි මේ ලෝකේ මිනිස්සුયો අර Tamanට සුවය දෙන, සැප දෙන වස්තු නඩත්තු කරන්න ජීවිත කාලයේ පුරාම ඒවා නඩත්තු කිරීමේ ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. ඒක හරිම දුකයි. ඒක කරන්න යනකොට පාන්දර නැගිටින්න ඕනේ. පිට රටවල් වල ගිහිල්ලා පවා දුක් විඳින්න ඕනේ. අනන්ත ප්‍රමාණ දුකක්, වේදනාවක් විඳින්නට ඕනේ. ඒ දුක්ඛයට කියනවා සංඛාර දුක්ඛය කියලා. සංඛාර දුක්ඛය පැය 24ෙම තියෙනවා ඒ දුක. පැය 24ෙම විඳිනවා මිනිස්සු මේ සංඛාර දුක කියලා. මේ දුක. හිතපු ගමන් ඔහොම උඩට හුස්මක් අරගෙන මෙහෙම හුස්මක් යවනවා. සංසාර 1000. ඒ 1000 පපුව ගිනි ගන්නවා පංගුවක්. මෙහෙම ෂර්ට් එකේ බොත්තම් අර හුලම් පැත්තට මෙහෙම මේ පපුව අල්ලගෙන ඉන්නවා. ඒ තරම් පපුව දැවෙනවා, තැවෙනවා. ඒ තරම් දුකක් එන්නේ නැද්ද ඔයාලට? ජීවිතේ වෙච්ච සිදුවීම් දිහා බලපුවාම ණය ගනුදෙනු වලට ගිහිල්ලා හරි, විවාහ ගනුදෙනු වලට ගිහිල්ලා හරි, දරුවෝ විවාහ කරලා දෙන්න ගිහිල්ලා හරි, මොනවා හරි සම්බන්ධතාව වලට ගිහිල්ලා හරි, එක එක්කෙනාගේ මොකක් හරි රැවටි වලට අහු වෙලා හරි, මොනවා හරි දේවල් වෙලා බලන්න පපුව පිච්චිලා යනවනේ මතක් වෙනකොට. දැන් ඔතන ඉඳගෙන මතක් කරන්නකො. මතක් කරන්න දෙයක් නැහැ, මතක් වෙනවා. පපුව පිච්චිලා යනවා නේද? සංඛාර දුකක් නේද? එතකොට දැන් ওই නඩත්තු කිරීම වෙනුවෙනි. බැංකුවලට ණය වෙලා නේද ඉන්නේ? බැංකුවලට ණය වෙලත් නේ ඉන්නේ. සමහර පිරිසක් සමහර කොටසක් ඔක්කොම නෙමෙයි. මෙතන ඉන්න මේ ගමේ ඉන්න හොඳම කොටස තමයි මෙතන ඉන්නේ. හොඳම පිරිස. එතකොට මේ සංඛාර දුක වෙනුවෙන් ඔය බැංකු ලෝන් ගහන්නේ ඒකට. ඔය බැංකු ලෝන් ගහන්නේ මොකටද? අරක පවත්ත ගන්න. ඒක පවත්ත ගන්න මොකද? ඒකද ලෝන් එක යහුවට පස්සේ මහත්තයා නිින්ද යනවද? නිින්ද යන්නේ. අරක හැමතිස්සෙම හිතේ. එහෙනම් මේ සංඛාර දුක ජීවිත කාලය පුරාම තියෙනවා. මේ කාරණා ටික තේරුම් අරගෙන මේ වගේ තමන් බලාපොරොත්තු වුණ සුවය සැපය ලැබින්නේ තව 50 ගියාට පස්සේ ওই ලෝන් එක ගහලා ඔය හම්බෙන ගේ වෙන එකක් කඩලා දානවා. නැත්තම් ඕක අයින් කරලා දානවා. ඊට පස්සේ වෙන එකක් හදනවා. උඹට වෙනම ගයක් හදනවා සෝහොනේ. ඕවා කියලා මනාව තේරුම් ගත්තට පස්සේ
Taman තේරුම් ගන්නවා අනේ කවදාවත් මේ යන ගමන තුල මගේ කැමැත්ත ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මගේ ආධිපත්‍යය තුල මේ මොකක්වත් තියාගන්න හම්බෙන්නේ නැහැ කියලා Taman යම්කිසි තීරණයකට එළඹිලා මේ ලෝකයේ යථාර්ථය තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්නට Tamanට අදහසක් එනවා නම් ආන් අර මම කියපු කාරණා තුන කඩන්න බිඳින්න හෝ Taman සුදුස්සෙක් බවට හරිපත් වෙනවා. ඉතින් මේ කාරණේ දැන් අද කතා කළේ මේ මොහොතේදී සෝතාපන්න ඵලයේ කුමක්ද? ඒ සෝතාපන්න ඵලයේ කරා යෑමට අවශ්‍ය පසුතලය අපි කොහොමද හදාගන්නේ කියන කාරණය පිළිබඳවයි. හොඳයි එහෙනම් දැන් 10යි 25යි වෙලාව බුද්ධ පූජා තියන්නත් කාලය උදා වෙලා තිබෙනවා. එහෙනම් මේ ධර්මානුශාසනාවෙන් ජනිත කරගත්තා වූ කුසල සම්භාර ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවේවා කියන චේතනාවෙන් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන